ලවබල් වලින් QR සිස්ටම් එක හදන්න පුළුවන් කියපු එකට සමහර කට්ටියගේ බෑඩ් කමෙන්ට්ස් තිබ්බා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම සිස්ටම්ස් හදන්න බෑ මට පිස්සු දෙහිම දෙයක් කියන්න කියලා අහලා තිබ්බා. මෙතනදී දෙයක් තියෙනවා. ලවබල් වලින් සිස්ටම් එක සම්පූර්ණයෙන් හදන්න බෑ. හැබැයි ඒ වුණාට ඒකට අවශ්‍ය ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් එකේ තියෙන ලොජික්ස් ටිකයි ලවබල් එකෙන් හදන්න පුළුවන්. හැබැයි ඒක ගැන නෙමෙයි මම අද වීඩියෝ එකේ කතා කරන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇත්තටම මම කවුද කියන එක. එච්චර කාලෙකට මම කියලා නෑ මට ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා. හැබැයි දැන් වෙනකොට මට ඇත්තටම ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් මම වීඩියෝස් දාන්න ගත්තෙම ලංකාවේ ඉන්න කියන්නේ මේ සබ්ජෙක්ට්ස් තේරෙන්නේ නැති කට්ටියට චුට්ටක් තේරුම් කරන්න සහ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියට ටූල්ස් හොයලා දෙන්න. ඉතින් බේසිකලි ළමයි මම කියලා දෙන එක තමයි කරන්නේ ඔයගොල්ලන්ට. මං කමියුනිකේටර් කෙනෙක්. ඉතින් නිකන් ඉන්න හැම එකටම කමියුනිකේටර් කෙනෙක් වෙන්න බෑ. මං ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. ඔය හැම මං කතා කරන ඉන්ඩස්ට්‍රි එකම මම වැඩ කරන නිසා තමයි මං ඒවා වල තියෙන ටිප්ස් සහ ටූල්ස් එහෙම නැත්නම් මොන හරි දෙයකට ඇඩ්වයිස් එකක් දෙන්නේ. මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනලි කෝපරේට් වර්ල්ඩ් එකේ අවුරුදු 3කටත් වඩා දැන් වැඩ කරනවා. ඉතින් ඒ නිසා මට ඒක ගැන අයිඩියා එකක් තියෙනවා. මට උමනාව තිබ්බේ මේ ටූල් එකෙන් කරන දේවල් පැහැදිලි කරන එකම නෙමෙයි. මට උමනාව තිබ්බේ මේ ටූල් එක මේ සබ්ජෙක්ට්ස් වලට එන්න කැමති ළමයින්ට එහෙම චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. දැන් ලෝකේ තියෙන්නේ මෙතන කියන එක. සාමම් බැනපු කට්ටියටත් මෙන්න මේක කියන්න ඕනේ. දැන් ඔගොල්ලෝ බැනලා තිබ්බේ ඇත්තටම ඔගොල්ලෝ කරන රැකියාව හරියට කරන නිසා. ඔගොල්ලෝ මේ මාත් එක්ක තියෙන වෛරයකටවත් මෙහෙම දෙයකට නෙමෙයි කියන එක මම දන්නවා. ඔගොල්ලන්ට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔගොල්ලෝ මේ හරියට කරන ජොබ් එක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වා කරන ජොබ් එක වැරදි වගේ එකක්. හොඳට තේරුම් ගන්න මම ඔගොල්ලෝ කරන ජොබ් එකකටවත් එහෙම ඔගොල්ලෝගේ තියෙන නොලෙජ් එකකට අපහාස කරනවා නෙමෙයි. මට තියෙන එකම ඉන්ටෙන්ෂන් එක තමයි මේවා ගැන මේ ලෝකේ අයිඩියා නැති කෙනෙක්ට කියලා දෙන්න. ඉතින් ඒ නිසාම තමයි මම එකේ ටයිටල් එක පවා දැම්මේ මේ 3 wheel පදින අයට පවා කරන්න පුළුවන් කියලා මේ දේ. හැබැයි පර්සනලි මම ටිකක් වොරි වෙනවා. මම ටිකක් පල්ලෙහාට ගියා වැඩි වගේ එකක් එනවා ඇත්ත කතාව. හැබැයි ඒනට ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් මම කියවනවා. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට්ස් දාන්න සහ ඔයගොල්ලන්ට පර්සනල් ප්‍රශ්නයක් තියෙනවා මට මෙසේජ් එකක් දාන්න මෙසෙන්ජර් එකේ. මොකද දැන් මේ ප්‍රශ්නේ ආවේ Facebook එකේ. දැන් මෙච්චර කාලයක් මම වීඩියෝ දැම්මේ TikTok එක ටාගට් කරලා. හැබැයි මේ ළඟදී නම් මගේ TikTok එකටත් වඩා Facebook එකේ views යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ giveaways එනවා TikTok එකේ YouTube එකේ. මේ දෙකම සබස්ක්‍රයිබ් කරලා ඉන්න. මොකද සබස්ක්‍රයිබර්ස්ලා 500ටයි TikTok එකේ ෆලෝවර්ස්ලා 50000ටයි giveaway එකක් දෙන්න බලාගෙන ඉන්නවා. තාම ප්ලෑන් කරලා නැහැ මොකද්ද දෙන්නේ කියලා. මම ඒක ඉක්මනට announce කරන්න. ඉතින් thank you so much මේ වීඩියෝ එක බැලුවට. මගේ නම කුමාර් ජයරත්න.